අයිබෝන් සුබ දවසක් ළමයි. ඔන්න අපි අලුත් වැඩකට අත ගහලා තියෙන්නේ. අලුත් මලුත්යක් ලංකාවට අලුත්ම ජාති ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න යන්නේ 2025 A level ET මගේ කොල්ල කෙල්ල හැමෝටම. ඉතින් මොකද්ද මේ අලුත් වැඩේ? මෙච්චර ඔයාලට දැනගන්න තියෙන ඔයාලට දැන් වැඩි කාලයක් නෑ පුතේ 2025 A level කරන ඔයාට තව හරියටම මාස 5ක් වගේ තියෙන්නේ. හරිද? සති වලින් බලන්න යන්න පෙතුණියක් ගොඩක් වගේ පේනවා. මාස 5ක් වගේ තියෙන. හරිද? ඒතකොට මාස 5 ගහන ගේමක් තියෙන. ඒ ගේම හරියටම ගහ ගන්න ඕනේ. ඒ ගෙහෙම හරියටම ගහ ගන්න නම් ඔයාට තියෙන හොඳම chance එක තමයි MCQ ටික ගොඩ දාගන්න එක. ඔයා දන්නවද ET වල පේපර් දැන් සම්පූර්ණ ලකුණු ඔක්කොම 100ක් නේ හම්බෙන්නේ. ඕකෙන් 35ක්ම හම්බෙනවා MCQ වලට. හරිද? ඊට පස්සේ ආයෙ 35ක් හම්බෙනවා රචනා ව්‍යුහගත දෙකම ලියලා එකතු කරලා බෙදලා කොටලා ඔක්කොම කරලා ගත්තයින් පස්සේ. ඒතර මේක එහෙම් පිටින්ම MCQ 50 කරාමම 35යි. මෙතන රචනා ව්‍යුහගත දෙකම කරලා 35යි. පැහැදිලිද? එතකොට මේ දෙකේම එකතුව ළමයි 70යිනේ. තව 30ක් ඉතුරුයිනේ. ඒ 30 මොනවා වලින් දෙන්නේ? ප්‍රැක්ටිකල් වලින්නේ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන දේ තමයි පේපරේ අපි වැඩිපුරම ටාගට් කරන්න ඕනේ MCQ කියන එක. මොකද MCQ වලින් තමයි අපිට අඩු මහන්සියකින් වැඩි ලකුණු ගාණක් ගන්න වෙන්නේ. දැන් මේ රචනා විහගත වගේ ගත්තොත් එහෙම ප්‍රශ්න ඔක්කොම 8ක් කරන්න ඕනේ. 8ක් කරලා තමයි මේක තියෙන්නේ. හරිද? මෙතන MCQ තමයි අපිට ගොඩ යන්න තියෙන හොඳම chance එක. ඒක නිසා මම හිතුවා අපි අලුතෙන්ම මේ වැඩේ පටන් අරන් ළමයි ටික ගොඩ දා ගන්න නම් හොඳම දේ තමයි MCQ ටික ගොඩ දාලා දෙන එක. අනේ MCQ ටික ගොඩ දාලා දෙන්න තමයි මෙන්න මේ අපි plan එකක් ගහලා මේ අලුත්ම online concept එකක් ලංකාවට ඉදිරිපත් කරන්නේ. හරිද? මම පැතුම් සේනාධීර ET ගුරා මගේ නම්බරේ මෙන්න මෙතන තියෙනවා 0720212282 මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා අපේ මේ online class එක ගැන ඔයාට ඒ නම්බරයට කතා කරන්න පුළුවන්. හරි දැන් වෙන්නේ වැඩේ කොහොමද? මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔයා ළමයි යන්න ඕනේ ඔයාගේ අන්තර්ජාලයට ගිහිල්ලා ඔයා මෙතන සර්ච් කරන්න හරි ලේසි වැඩක් තියෙන හරිද? ඔයා මෙතන සර්ච් කරන්න minesco.com කියලා සර්ච් කරන්න. හරිද? සර්ච් කරයින් පස්සේ මිනෙස්කෝ ආයතනයේ වෙබ්සයිට් එක ඇතුලේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයාට යන්න පුළුවන්. හරිද? හොඳට අහගෙන ඉන්න වැඩේ. දැන් අපි මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා කතා කරන්න අපි කරන වැඩේ තමයි group එකක් අපි හදනවා WhatsApp group එකක්. ඒතකොට මම හැමෝටම මේ පණිවිඩය යවනවා. ඔයගොල්ලෝ යාළුවන්ටත් යවන්න. ඒතකොට හැම කෙනාම එකතු වෙන්න අපේ WhatsApp group එකට, මිනස්කෝ WhatsApp group එකට. අන්න ඒක ඇතුළතදී අපි කතා කරනවා කොහොමද මේකේ තව දේවල් වෙන්නේ කියන එක. හරි. ඉතින් පුතේ ඔයා දැන් මෙන්න මෙතනට ආවයින් පස්සේ ඔයා login වෙන්න ඕනේ. හරිද? හරි ලේසි පියවර ටිකක් තියෙන්නේ login වෙන්න ඕනේ. මෙන්න මේ විදියට. log වෙලා ඔයාට ඔයාගේ නම්බර් එක දෙන්න ෆෝන් නම්බර් එක අපි දැනට නිකන් මොකක් හරි අංකයක් ගහමු. ඔන්නෝම ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ගහන්න. මොකක් හරි එකක් ගහන්න. ඔන්නෝම. හරිද? ඊට පස්සේ login. ඊට පස්සේ පුතේ ඔයාගේ නම දාන්න අනිවාර්යයෙන්ම. මොකද මේ MCQ අපේ වැඩේදී අපි ටාගට් කරනවා රෑන්ක් එකක් ඔයාට දෙන්න. එතකොට අපි ගාව දැන්ටම රෙජිස්ටර් වෙලා ඉන්න සෑහෙන ළමයි පිරිසක්. එතකොට ඒ හැමෝම මේ පේපර් ක්ලාස් එකේදී මේ පේපර් එක කරායින් පස්සේ හැමෝගෙම රෑන්ක් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් ඔයා දක්ෂ වැඩ කරන ළමයෙක් නම් ඔයාට මාරම වටිනවා මේක. ඔයාට අයිලන්ඩ් රෑන්ක් එකක් උනත් බලා ගන්න පුළුවන්. ඔයාගේ තත්ත්වය කොහොමද? දැන් මේ වෙද්දී 2025 ET කරන ළමයි එක ගත්තම ඔයා මොන තැනද ඉන්නේ කියන එක ඔයාට ලස්සනට බලා ගන්න පුළුවන් වැඩක්. ඒ නිසා ඔයාගේ නම අනිවාර්යෙන් මෙතන හරියට දාන්න. හරිද? අපි හිතමුකෝ මොකද්ද? කමල් කියලා. කමල් කියලා කෙනෙක් තමයි ඉන්නේ දැන්. හරිද? මිනස්කෝ කියන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තමයි අපි මේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ ලස්සනට. ඔයා ඒ ආයතනයේ ශිෂ්‍යෙක් නෙමෙයි නම් ඔයා ඒ ක්ලාස් එකට ඇවිල්ලා නැත්තම් ඔයාට කරන්න තියෙන්නේ නෝ කියලා දෙන්න. දීලා ඉරලා ළමයි ඔයාගේ WhatsApp නම්බර් එකත් මෙතන හරියටම දාන්න. ඔන්නම කරලා දාන්න. ඊට පස්සේ මෙතනට ගියන් පස්සේ ඔයා ස්ටුඩන්ට් කියන එක දෙන්න. ඊළඟට ඔයාගේ ඉස්කෝලේ නම දෙන්න. හරිද? ඉස්කෝලේ නම දෙන්න. ඊට පස්සේ ඔයා දැන් අපි අතර මේ ක්ලාස් එක ටාගට් කරගෙන යන්නේ 2025ටනේ. ඒතකොට ඒගොල්ලෝ 13 වසරේ අයනේ නේද? දැන් ඒගොල්ලෝ 13 කියලා දාන්න ඉතින්.
ඇත්තටම මේ වැඩේ 2026ටත් නෙමෙයි 25 කට්ටියට තමයි කරන්නේ. හරිද වැඩේ? හරි. ඊට පස්සේ මෙන්න මෙතන ගිණුමක් විවෘත කරන්න කියලා ඔන්න ඔබ බන්නේ. හරිද? ඊට පස්සේ ළමයි මෙන්න මේකට නෙමෙයි යන්නේ. මේක අපි කරන්නේ අපේ ඔන්ලයින් තියරි ක්ලාස් වලට. මෙන්න මේ පැත්තට එන්න මෙන්න මේ පැත්තට තමයි අපේ MCQ වැඩේ යන්නේ. හරිද? MCQ වැඩේ යන්නේ. ඒ පැත්තට යන්නේ. ඒ පැත්තට ගියයින් පස්සේ ළමයි මෙන්න මේ විදිහට අපේ මේ මිනස්කෝ ආයතනත් එක්ක ඔන්ලයින් එකට සම්බන්ධලා ඉන්න ගුරුවරු ගණනාවකගේ විස්තර තියෙනවා. මෙතන තියෙන 10 11 වසරවල වල ඔයා ඔහොම පල්ලෙහාට යන්න. ඒතකොට මං ඉන්න ඔයාට හොයාගන්න පුළුවන් පොඩ පල්ලෙහාට යද්දි. තාම නෑ. තව යන්. අන්න ඉන්නවා. හරිද? ඔන්න ඉන්නවා මම. ඊට පස්සේ ඔයා මෙතන යන්න view lesson වලට ගියයින් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අපි දාලා තියෙන MCQ paper set එක. හරිද? තාම අපි මුකුත් දාලා නැහැ. අපි අදින්ද තමයි වැඩේ ආරම්භ කරගෙන යන්නේ. එතකොට මම ටාගට් කරගෙන ඉන්නවා සතියට එක පේපරයක් ඔයාට ලබා දීලා වාගේ ලකුණු තත්ත්වය වැඩි කරගන්න. එතකොට පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි සතියකට මම මෙතනට එන්නම්කෝ. හරිද? අපි එක සතියකට අපි සති එකකට එක MCQ පේපරයක් කරනවා. හරිද? ඔයාට අවිලා බලන්න පුළුවන් පළවෙනි සතියේ පේපරේ සම්පූර්ණයෙන්ම ෆ්‍රී. අපි අතරම මේකට පේමන්ට් එකක් ගන්න බුරු කියන්න ඕනේ නැහැ. පළවෙනි සතියේ MCQ පේපරේ ඔයාට සම්පූර්ණයෙන් ෆ්‍රී. අවිලා බලන්න පුළුවන් මේ සිස්ටම් එක ඔයාට සෙට් වෙනවද කියන එක. හරිද? ඒ නිසා අවිලා බලන්න ෆ්‍රී නේද? ඒතර MCQ පළවෙනි පේපරේ අපි සම්පූර්ණයෙන් ෆ්‍රී කරන්නේ. පළවෙනි MCQ පේපරේ ළමයි ප්‍රශ්න අපි සාමාන්‍ය 25ක් විතර තමයි දාලා තියෙන්නේ. එතකොට ඒක කරයින් පස්සේ ඔයාට මේ සිස්ටම් එකෙන් ඔයාට ලකුණු කීයද කියන එක ඒ වෙලෙම ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය විදිහට ඔය සති ටික දැන් ඉස්සරහට යනවනේ. ඒතර හැම සතියකම අපි එක MCQ පේපරයක් ඔයාලට ලබා දෙනවා. ඒ ඉස්සරහට එන හැම MCQ පේපර් එකම ලකුණු 50ක් ඔයාලට බලා ගන්න. කියන්නේ 50න් තමයි ලකුණු හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයාලට MCQ ප්‍රශ්න 50ක් ඔයාලට හම්බෙනවා. පළවෙනි පේපරේ විතරයි MCQ 25ක් දෙන්නේ. අනිත් ඔක්කොම අපි විභාගෙ විදියට විභාගෙත් 50යි ඉන්නේ. විභාග විදියට MCQ 50ක පේපරයක් තමයි දෙන්නේ. එතකොට ඔයා අර අපි පෙන්නපු විදියට හරිද? හරි? අපි පෙන්නපු විදියට මේ තැනට ගියයින් පස්සේ අපේ පේපර්ස් ටික දාලා තියෙනවා. ඔයාට එතනින් පේපර්ස් ටික ලබා ගන්න පුළුවන්. පළවෙනි පේපරේ ෆ්‍රී කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා එතකොට මෙතනට ගියයින් පස්සේ ටයිම් එකක් ඔන් වෙනවා. හරිද? දැන් සාමාන්‍ය අපි MCQ 50 පැය දෙකක් ඇතුළත තමයි කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කොනේ ඔයාට බලා ගන්න පුළුවන් ටයිම් එක ස්ටාර්ට් වෙනවා. ඔයා පේපර් එක කරන්න ගත්ත ගමන්. එතකොට හරියටම පැය දෙකක් ඉවර වෙනකොට තේරෙනවනේ කියන එක. හරියටම පැය දෙකක් ඉවර වෙනකොට පේපරේ ඉවරයි. කෙලින්ම වැඩේ නවතිනවා. හරිද? ඔයාට ඊට කලින්, ඒ කියන්නේ පැය දෙක යන්න කලින් ඔයාට පේපර් ඉවර කරගන්න පුළුවන් නම් ඔයාට අවසන් කියලා දැනුම් දෙන්න පුළුවන්. ඒ දැනුම් දීපු ගමන් සම්පූර්ණයෙන්ම ඔයාගේ ලකුණු තත්ත්වයට බලා ගන්න පුළුවන් 50න් කීයද කියන එක. ඒත් එක්කම බලා ගන්න පුළුවන් මේ පේපරේ ලියපු ළමයිත් එක්ක ඔයාගේ රෑන්ක් එක මොන තත්ත්වයකද තියෙන්නේ කියන එක. තේරෙනවද? දැන් ළමයි 100ක් ලිව්වා 100න් එක කියන්නේ මරු ඉතින්. හරිද? ඉතින් ඊට පස්සේ දැන් ඔයා හිතන්නකෝ දැන් ඔයාට වැඩේ සෙට් දැන් නියමයි. ඔයා වැඩේ සෙට් ඔයා දැන් දෙවෙනි පේපරේ බලාගෙන ඉන්නවා ඊළඟ සතියේ. ඒත් දෙවෙනි පේපරේ දාපු ගමන් අපි ඔයාට ගෲප් එකට මැසේජ් එකක් දානවා අපේ WhatsApp ගෲප් එකට. ඔන්න අපි දෙවෙනි පේපරේ දැම්මා කියලා. අන්න එතන ඔයාට කරන් තියෙන ටක් ගාලා දෙවෙනි පේපරේ ඔය විදියටම යන්න. හරිද? ඔය විදියටම ගිහිල්ලා දෙවෙනි පේපරේට යන්න. දෙවෙනි පේපරේට යනකොට හැබැයි ඔයාට වෙනවා පේමන්ට් එකක් කරන්න. පැහැදිලිද පුතේ? ඔයාට පේමන්ට් එකක් කරන්න වෙනවා. ඒ පේමන්ට් එක ඔයාට මෙන්න මෙතන තියෙන බැංක් account වලට තමයි පේමන්ට් එක කරන්න වෙන්නේ. මේක ඔයාට ඔන්ලයින් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ATM කාඩ් එක පාවිච්චි කරලා කරන්නත් පුළුවන්. නැත්නම් බැංක් එකේ ස්ලිප් එක පාවිච්චි කරලා ඔය කැමති විදිහකට ඒ වැඩ කරගන්න පුළුවන්. ඒ ගැන දැනුවත් වෙන්න පුළුවන් අපේ group එකට message එකක් දාලා අපි මේ වැඩේට අපේ ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කතා කරලා කොහොමද යන්නේ කියලා වැඩි විස්තර දැනගන්න. ඉතින් ඒ පේමන්ට් එක කරයින් පස්සේ තමයි ඔයාට පේපර් එක කරන්න පුළුවන්. පැහැදිලිද? පේපර් එක කරලා ලකුණු ටිකක් ගත්තයින් පස්සේ ඔයාට මම මේ පේපරේ ඩිස්කෂන් වීඩියෝ එකක් දාලා තියෙනවා. අන්න ඒක ඔයාට ඊළඟට බලන්න පුළුවන්. අන්න තියෙන වාසිය. ඒතකොට පේපර් එක කරනවා ටයිමින් වලට ලකුණුත් ඒ වෙලාවෙම හම්බ වෙනවා, රෑන්ක් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම ඩිස්කෂන් එකක් ඔයාට බලා ගන්න පුළුවන් මේ පේපරේ. පැහැදිලිද පුතේ? ඔන්න වගේ වැඩපිළිවෙලක් තමයි අපි යන්නේ. අපි වැඩි විස්තර ඔයාට තව දැනුවත් කරන්න ඉස්සරහට. මුලින්ම කරන්න ඕන ඔයා යාළු දැනුවත් කරන්න. පළවෙනි පේපර් එක කරලා ඉන්න. මේකට ආසාව ඇති කරගන්න. තව ටික කාලයයි තියෙන්නේ. හරියටම මාස 5යි වැඩේ කොට දාගන්න. මට පර්සනල් හරි ඔයා කතා කරලා
මේක මොන හරි නොතේරෙන දේවල් වුණත් කතා කරගන්න පුළුවන් ඒ chance එක තියෙනවා. එහෙනම් අපි වැඩේ ආරම්භ කරමු. මම ඔයාලට දැනුවත් කරන්න. රැඳී සිටින්න මේක දිහා බලාගෙන ඉන්න. යස් එහෙනම් ජය වේවා සුබ වේවා. අපි අලුත් පේපර් එකකින් හමු වෙමු.